උදේම කොහෙද අනේ ගියේ? තාත්තගේ වගේ තල පැහිලා තියෙන කියලා කපන්න නැහැ පිපිලා යනවා කියලා කිව්වා. මං ගියානේ අර මේ හරක් දෙන්න වතුර ටිකක් දීලා එන්න පවුනේ බඩගින්නේනේ මම දැන් යන්න හදන තල් ටික කපලා දාන්න. එහෙනම් තාත්තත් කියලා ගියා හේන කියනකම් ඔයාලට කපන්න කියලා. මේ කොහොර මගේ රෙදි මේ වැට්ටා රෙදි ටික. එරි පිටිපස්සේ වැලේ මං ඊයේ හොදලා වෙල්ලත් දැන් ගන්න ගිහින්. මොකද කරන්නේ ඔයාලා ඉවරයිද? පියන්න නම් තව ටිකයි තියෙන්නේ. ඔයාලට බයිද වැට්ට යන ගන්නේ කලට ගිහින් කලට කැලක් ගන්න දෙන්න මට. අයියෝ මොකක් හරි වැඩක් කියනවානේ මං ඉක්මනට අරන් එන්න ඉක්මනට උයන්න ඕකවත් දැගත් මේසුරින් මාරන් එන්න. ඉක්මනට අරන් එන්න පරක්කු වෙලා තියෙන්නේ. ඔයාලා කතා කරන්නද? මම කතා කරන්න. ඔන්න ඉතින් යාළුවනේ එන්ට යන ගමන් ඉන්නේ. තල් ටිකක් කපන්න. දැන් අර පොඩ්ඩක් පිපිරලා මේ පැහිලා වැඩිනේ. ඒ හින්දා පොඩ්ඩක් කියලා පිපරෙන්න බලනවා. අර පොඩ්ඩක් කපලා තියෙන්නේ. තව ටිකක් ඉතුරු වුණා ඉතින්. ඒ ටිකත් කපලා දාන්න ඕන. අපරාධනේ යාළුවනේ හැදිච්ච ටික. යන් අපි හෙන්ට තියෙන්නේ හේන. පොඩ්ඩක් අවුවසරි වැඩි ඉතින් මහියන්ගෙන තමයි. ඒක හිතන්නකො මහියන්ගෙන නෙමෙයි ඉතින් පායන ගොඩක් පැති තියෙනවා යාළුවනේ. ඒකට මෙහෙටත් තියෙන ටික පායනවා. බලන්න අහසේ අද ඔබන පාදුයි මේ බෙරළේ එක පාටින් නිල්ලා ඉරින්දක් තියෙනවා යාළුවනේ අවුලක් නැහැ ඉතින්. ඉතින් දැස්සෙන් බල කපා ගන්නවා. අර පැත්තෙන් පොඩි කැලලක් යවන්න තියලා තියෙන සත්තුන්ට ගිරව් එහෙම ඉතින් ගොඩක් මේ ඇවිල්ලා කෑවා. ඒ හින්දා ඉතින් සත්තුන්ටත් කැලලක් තියලා තියෙන්නේ. පවුනේ යවන සත්තු ඉතින් හදාගෙන කන්න නෙවෙයිනේ. එන ඉතින් යන් යවන. මෙන්න මේ විදිහට තමයි ඉතින් යාළුවනේ තල් ටික කපා ගන්නනේ. අවුව නම් පොඩ්ඩක් වැඩි. ඉතින් මේ පැත්තට අවුව සැර වැඩිනේ. මෙහෙම කපා ගන්නවා. මොකෝ කරන්නේ බත්තු වෙලා ඉවරයි? බත් බෙදලා දෙහින් කන්න. බලමු යාළුවනේ මොනවද වෙලා තියෙන්නේ කියලා. අම්බෝ බඩගින්න උත්තරනවා. අල්ල හදලා කරවල බැදලා පපඩම් තියෙනවා. අවුල නැහැ බට්ටියක් කනවා යාළුවනේ. මොකෝ කරන්නේ තනියම අදිනවද? ඔව් අනේ කොහෙද නැවිද ඉන්නේ ඔයා? මං අන්න අතන හිටියේ. අර තව ටිකක් තියෙනවා දෙන ටිකක් ඇද්දා ඉන්න. එතකොට ඉවරයිද එතකොට? ඔව්. යාළුවනේ තල ටික ඉතින් කපලා ඉවරයි. වැඩේ ඉවර කරලා තියෙන්නේ මෙතන හේන ඉවරයි. තවත් ඉතින් අර අතන පොඩි හේනක් තියෙනවා. එන ඉතින් යාළුවනේ ගිහිල්ලා එන්නම් බුස්සරනේ දෙපීටයි ජය ආදරේ ඔක්කොට.